අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයක. අපි මේ ගෙවන කල්පයට මහා භද්‍ර කල්පය කියලා කියන්නේ බුදුවරු 5 දෙනෙක් පහළ වීම නිසා. මින් බුදුවරු 4 දෙනෙක් දැනට පහළ වී හමාරයි. නමුත් මේ කල්පයේ බුදු වීමට තව එක් බුදුවරයෙක් ඉන්නා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලාද කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි ප්‍රඥාධික බුදුවරු, ශ්‍රද්ධාධික බුදුවරු, වීර්‍යාධික බුදුවරු වශයෙන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක්. නමුත් මතු පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්‍යාධික බුදුරජාණන් වහන්සේ නමක්. මේ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය එකම වුණත් පෙරම් පුරන කාලය ආයුෂය එකිනෙකට වෙනස් වෙනවා. මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය වසර 80000ක් වෙනවා. කෙසේ හෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවසන් වරට නියත විවරණය ලැබුවේද අප ගෞතම මහා බුදුරජාණන් වහන්සේගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට ගොස් බණ දේශනා කොට නැවත මනුලොවට වැඩම කළා. මෙලෙස නැවත මනුලෝකයට වැඩම කරන්නේ මහත් ප්‍රාතිහාර්ය පාමින්. එතකොට මේ ප්‍රාතිහාර්ය දැකලා බණ අහපු සිරිවර්ධන නම් සිටු කුමාරයා එකල මහානදිවියට පැමිණෙනවා. ඉතින් පසු කාලීනව මේ භික්ෂුව පෙන්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව මේ භද්‍ර කල්පයේම මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වන බව. නමුත් මෛත්‍රී බෝසතුන් පළමු නියත විවරණය ලබා ගන්නේ මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන්. මේ අපේ බුදු හිමියෝ බුදුවරුන් 24 නමකගෙන් නියත විවරණය ලබලා තියෙනවා. තවත් බුදුවරු 30 ගණනකින් අනියත විවරණ ලබලා තියෙනවා. බෝසතුන් වහන්සේ නමක් බෝසත් කාලය තුල ප්‍රණිධාන 3ක් සම්පූර්ණ කරනවා. ඒ මනු ප්‍රණිධානය යනුවෙන් අදහස් කරන්නේ මම බුදු වෙම්වා යන්න සිතින් සිතමින් ජීවත් වීමයි. වචී ප්‍රණිධානය කල්ප 9ක් තුල සම්පූර්ණ කරනවා. වචී ප්‍රණිධානය නම් මම බුදු වෙම්වායි වචනයෙන් ප්‍රාර්ථනා කිරීමයි. මෙය තමන් විසින්ම වචනයෙන් ප්‍රකාශ කරන අතර ඔබ බුදු වේවායි අන්‍යෝද ප්‍රාර්ථනා කරනවා. නියත විවරණ ලබන්නේ මේ කාලය ඇතුළත. මහා ප්‍රණිධානය අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් තුල සම්පූර්ණ කරනවා. ඔබ අසවල් කාලේ අසවල් නමින් බුදුවන්නේය. ඔබේ මව, පියා, බෙදිය, දරුවන් අසවල් අය වෙති යනුවෙන් බුදු වන බව ස්ථිරම ප්‍රකාශ වන්නේ මේ නියත විවරණ ලබන කාලය තුලදී. 24 නමකකින් විවරණ ලබා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුදුවන බුදුවරුන් 19කට විවරණ දුන් බව අනාගත වංශයේ සඳහන් වෙනවා. ලෝකයේ පහළවන බුදුවරු පොදු වශයෙන් අන්තරාය 4කින් ආරක්ෂා වෙනවා. බුදුවරුන්ගේ සිව්පසට හානියක් කිරීමට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. බුදුවරුන්ගේ මහා පුරිස ලක්ෂණයන්ට හා 80ක් අනුව්‍යංජනයන්ට හානියක් කිරීමට කිසිවෙකුට බෑ. බුදුවරුන්ගේ රශ්මි මාලාවේ පැතිරීමට බාධා කිරීමට කිසිවෙකුට බෑ. මේ සෑම බුදුවරයෙකුටම පොදුවේ බලපාන සමානතා කීපයක් තියෙනවා. සතර පෙරනිමිති දැකීම, මහා පිනිෂ්ක්‍රමණය කිරීම, මාර පරාජය කිරීම, තව්තිසා දෙව්ලෝදී අභිධර්මයේ දේශනා කිරීම, එහි සිට සංකස්ස නුවරට වැඩම වීම හෙවත් ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑම. ඒ වගේ සමානකම් කීපයක්ම තියෙනවා. ඒ වගේම වෙනස්කම් කීපයක්ද තියෙනවා. ඒව අතර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ බුද්ධත්වයට පත්වන බෝධිය වගේ දේවල් දක්වන්නට පුළුවන්. කොහොම හරි මෛත්‍රී බෝසතුන් පහළ වන කාලයේදී ලෝකයේ තුල කල්ප වෘක්ෂය නමින් ශාකයක් ඇතිවන බව කියවෙනවා. මේ කල්ප වෘක්ෂය ළඟට ගිහින් යමක් ඉල්ලුවාම ඒ ඉල්ලුව දේ ලබා දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ වෘක්ෂයට සිතූ පැතූ සම්පත් ලබා දෙන්න පුළුවන්. දැනට දිව්‍ය ලෝකයේ තුලද මෙවැනි කල්ප වෘක්ෂයක් ඇති බවට සඳහන් වෙනවා.